කොහොමද ඔයාලට මගේ යාළුවෝ හැමෝම ගොඩක් හොඳින් සතුටින් ඇති කියලා මං හිතනවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනි පහුගිය දවස් ටිකේම මගේ ස්ටයිල් විත් ලියෝන් YouTube channel එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000කටත් වඩා දැන් 1300 ගාණක් විතර මගේ YouTube channel එකට එක්ක එකතු වෙලා ඉන්නවා යාළුවෝ ගොඩාරියක්. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් දවස් දෙක තුනකින් වීඩියෝ එකක් අරන් එන්නම් කියලා කිව්වට මට වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණේ දැන් සති දෙකක් විතර ගිහිල්ලා. ඒ කියන්නේ දැන් සති දෙකකට කලින් තමයි මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා මගේ රුපියල් 1000 ගවුම් ගැන. ඉතින් ඒ ගවුම් ටිකට මම හිතුවටත් වඩා ලොකු ඉල්ලුමක් YouTube channel එක හරහාම මට ආවා. ඒ කියන්නේ මට ලොකු orders ප්‍රමාණයක් ආවා. මෙන්න මේ ගවුම මහන ගමම්ම ඉතින් අපි කතා කරමු. මම ඔයාලට විස්තර කියන්න මොකද කාරණා කීපයක්ම මට ඔයාලට කියන්න තියෙනවා. ඕඩර් එකක් දාද්දි කොහොමද ඒ ඕඩර් එක දාන්න ඕන කියලා සමහර කස්ටමර්ස්ලාට ලොකු අවබෝධයක් නැහැ කියලා මට තේරෙනවා. ඔයාලා මට WhatsApp එකට ඕඩර් එක දාන්න එකත් එක්කම ඒකින්ද මට හිතුණා ඔයාලත් අපහසුතාවයටපත් නොවි මාත් අපහසුතාවයටපත් නොවි ඕඩර් එකක් දාගන්නේ කොහොමද කියලා ඔයාලට කිව්වොත් හොඳයි. ඔයාලා දැනුවත් කරොත් හොඳයි කියලා. ඉතින් ඒ අතරේ සමහරව අහනවා මේ කොහොමද මේ අක්කේ මේ ඔහොම ওই ගානට ඇඳුම් දෙන්නේ රෙදි වල මිලත් එක කොහොමද දෙන්නේ මටත් ආසයි බිස්නස් එකක් පටන් ගන්න එහෙම කියලා. ඉතින් ඇත්තටම බිස්නස් එකක් පටන් ගන්න කොහොමද ඒක කන්ටිනියු කරගෙන දිගටම කරගෙන යන්නේ කොහොමද කියලා මම මගේ YouTube channel එකේ දාපු පළවෙනි වීඩියෝ එකේ දාලා තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි වීඩියෝස් ටික මම කරලා තියෙන්නෙම කොහොමද YouTube channel එකක් හරි ඕනම බිස්නස් එකක් පටන් අරගෙන ඔයාලා ඒක බිල්ඩ් අප් කරගෙන ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නම් ඔයාලා දැන් මට මම ඔයාලට කිව්වා මට රුපියල් 10 ගාම් වල ඔයාලට ඕනි ගාම් ස්ක්‍රීන්ෂොට් එක දාන්න කියලා. එතකොට ඔයාලා මට ස්ක්‍රීන්ෂොට් එක දානවා සමහර අය එක දිගට කෝල්ස් ගන්නවා. අන්න එතෙන්දි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද WhatsApp එකේ එක දිගට කෝල්ස් ගන්නවා ඒ වගේම normal කෝල්ස් ගන්නවා එක දිගට. එතකොට ෆෝන් එක ස්ට්‍රක් වෙනවා. ෆෝන් එකේ මට කිසිම වැඩක් කරගන්න බෑ. කියන්නේ WhatsApp මැසේජ් එකක් ආපු එකට රිප්ලයි දී ගන්න බැරි වෙනවා. ඒකෙන්ද මම ගොඩක් අයට කියනවා මට වොයිස් මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මම ඒකට රිප්ලයි එකක් දෙන්නම් කියලා. ඉතින් ඒත් අනිත් එක තමයි අනිත් කාරණාව තමයි ඔයාලා ඕඩර් එකක් දානකොට දාන්න කලින් ඔයාලා හොඳට හිතලා බලන්න ඔයාගේ ඇඟට මැච් වෙන ගවුම මොකක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2XL 3XL 4XL වගේ අඳින අයත් ඇත්තටම මම හිතන්නේ සූට් වෙන්නේ යාලට ඒ ලයින් හැඩේ ගවුම්. මොකද නැත්තම් යාලගේ ඉන හරියෙන් ඉන රැලි කරලා මැහුවට පස්සේ තවත් යාලගේ මහත පේනවා. ඉතින් එතකොට තමන් ගන්න ගවුම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඕඩර් එක දාලා ඉවර වෙලා මේ කෝල්ස් ගන්නවා මට මෙහෙම ඇඳොත් හොඳයිද මෙහෙම ඇඳොත් හොඳයිද කියලා. ඇත්තටම මට ඒක කියන්න බෑ. මොකද සමහර කස්ටමර්ස්ලා ඉන්නවා 2XL අඳින අයත් ඉන රැලි කරපු ගවුම් ගත්තම එයාලට ඒ වුණාට ලස්සනට ඇඳලා පස්සේ තියෙන අය ඉන්නවා. මට ෆොටෝස් එවන අය ඉන්නවා. ඒකට සමහර අය ඉන රැලි කරලා ඇඳට පස්සේ එයාලට ඒක විදියට හරියන්නේ නැති වෙන පුළුවන්. ඒ ලයින් හැඩයට හරියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා ගන්න ඇඳුම ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනි කියලා මම හිතනවා. ඒ වගේම සමහර අය අහලා තිබ්බා ඇත්තටම ওই ගවුම් රුපියල් 1000ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඇත්තටම රුපියල් 1000යි. මම ඒ සති දෙකකට කලින් දාපු වීඩියෝ එකේ ගවුම් ඇත්තටම ඔක්කොම ඉවරයි. වීඩියෝ එක දාලා දවස් දෙක තුනකින් වගේ ඕඩර්ස් ආවා. දැන් තියෙන්නේ අලුත් මැටීරියල් වලින් ඒ කියන්නේ උරපටි ගවුම් හෝ එක්කවත් සමනල ස්ලීව් එක දාලා ඒ ලයින් හැඩයට ගවුම් හෝ ඉන රැලි කරලා හෝ ඒ ඕනම ගවුමක් ඔයාට අලුත් මැටීරියල් වලින් මස්ස ගන්න පුළුවන්. ඒතකොට රුපියල් 1000ක් විතරයි වෙන්නේ. ඒ ගවුමේ උස ලෙන්ත් එක තියෙන්නේ අඟල් 40යි. ඒ කියන්නේ දණහිස ගාවට. සාමාන්‍යයෙන් අඩි 5ක් වගේ උස කෙනෙක්ගේ දණහිස ගාවට තමයි ඒ ගවුමේ උස තියෙන්නේ. ඊට වඩා උසට අවශ්‍ය නම් උස සාමාන්‍යයෙන් 42 වගේ වෙනකම් මට රුපියල් 1000ට කරලා දෙන්න පුළුවන්. ඊට වඩා දිගට ගවුම් ඕනි වෙනවා නම් මට මිල වෙනස් කරන්න වෙනවා. ඒ වගේම තමයි 2XL වෙනකන් තමයි මට රුපියල් 1000ට දැන් කරගෙන පුළුවන් වෙන්නේ. මොකද 3XL වලටත් ඕකේ ඒ ලයින් ඩිසයින් එක. එහෙම නැතු ඉන රැලි කරලා
2XL වලින් එහා ඉන රැලි කරලා මහන්න යනකොට යන රෙදි ප්‍රමාණය වැඩි නිසා රුපියල් 1000ට ඒ ගවුමක් දෙන්න වෙන්නේ නැහැ. එතකොට මිල වෙනස්කම් වෙනවා. සාමාන්‍ය රුපියල් 100කින් 150කින් වගේ තමයි මිල වැඩිවීමක් වෙන්නේ. ඉන් එහා මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි මම කස්ටමයිස් ගවුම් කරන්නේ නැහැ. මොකද ගොඩාක් අය වෙන පේජස් වල තියෙන ගවුම් වල ෆොටෝස් දාලා මේ විදිහට මහලා දෙන්න මේ විදිහට මහලා දෙන්න කියලා කියනවා. ඒ වුණාට ඇත්තටම මට එහෙම කරන්න බෑ. මොකද මට වෙන පේජස් වල තියෙන ගවුම් රුපියල් 2500 2000න් එහා පැත්තේ විකුණන ගවුම් මට රුපියල් 1000ට රුපියල් 1200 කරලා දෙන්න විදියක් නැහැනේ. ඒකින්ද මම කස්ටමයිස් ඩිසයින් කොහොමත් කරන්නේ නැහැ. මොකද මට මේ තියෙන ඕඩර්ස් ප්‍රමාණයත් එක්ක කස්ටමයිස් ඩිසයින් කරගන්න වෙලාවක් නැහැ. අනිත් කාරණාව තමයි සමහර අය ඇත්තටම මත්ගෙත් එක කීප දෙනෙක්ම වගේ තරහ වෙලා ඇති. මොකද එයාලට මේ මම රිප්ලයි දැන් ඒ කියන්නේ මම කියලා තියෙනනේ මට WhatsApp message එකක් දාන්න කියන්නේ ඒ උනාට දාලා තියෙන කියලා ඒ උනාට කෝල්ස් අරගෙන ආපු අයට මට අයිත් කෝල්ස් ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක කෝල්ස් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට එයාලා ඇත්තටම හිතන් ඉතින් මට බිස්නස් එක කරගන්න කිසි උවමනාවක් නැහැ කියලා. ඇත්තටම උවමනාවක් නැතිකම නෙවෙයි. මට කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුලේ තමයි මම කරන්නේ. මොකද මම හිතනවා මේ මගේ YouTube channel එක subscribe කරලා ඉන්නේ ගොඩාක්ම ගෘහණියන් කාන්තාවන්. ඉතින් ඔයාලා දන්නවා අපි බිස්නස් එක විතරක් නෙමෙයි අපි ගෙදර වැඩ බම්බාලගේ වැඩ ඔය හැමදේම කරන ගමන් හැමදේම බැලන්ස් එකේ තමයි කරගෙන යන්න ඕන. ඉතින් ඒක නිසා මට මුළු දවසම ෆෝන් එකේ ආන්සර් කරලා උත්තර දෙන්න විදියක් නැහැ. එතකොට සමහරවිට මට මගේ ඇරෙන්න පුළුවන් කාට හරි කෝල් එකක් ගන්නම් කියලා කිව්වොත් මගේ ඇරෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා. එතකොට මට ඒක දවස ඇතුළත මට WhatsApp මැසේජ් එකට රිප්ලයි කරන්න පුළුවන්. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා මේ මැසේජ් එක දාපු ගමම මම රිප්ලයි කරන්න බලන් ඉනවා. ඊට පස්සේ දිගට හරහට මැසේජ් දානවා ඔයා WhatsApp එකට රිප්ලයි කරන්නේ නැහැ රිප්ලයි කරා. ඉතින් ඔයාලා උදේ 8ට මැසේජ් එක දැම්මොත් මට 8:05 වෙනකොට රිප්ලයි එකක් දාන්න බැරි වෙන්න පුළුවන්. අනිවාර්යෙන් හැබැයි මම දවස් ඇතුළත ඒ කියන්නේ රෑ වෙන්න හරි මම අනිවාර්යෙන් ඔයාලගේ WhatsApp මැසේජ් වලට රිප්ලයි කරනවා. ඒ වගේම මම මේ පෙන්නන ඕඩර්ස් ඔයාලා මට දීපු ඕඩර්ස් ඉතින් මේ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. මගේ FB page එක ලියෝන් ෆැෂන් ඒ වගේම TikTok එක ලියෝන් ෆැෂන් TikTok account එක. ඉතින් මේ ඔක්කොම follow කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මම මේ වලට පෙන්නන ගමන් රුපියල් 1000යි. එතකොට මේ materials නැහැදන් ගන්න. මේ විදියට ඔයාලට මම ඔයාලට වෙන අලුත් materials වලින් අරගන්න පුළුවන්. රුපියල් 1000කට ගන්න පුළුවන්. උස අඟල් 40 අඩි 5ක් වගේ කෙනෙක්ට නම් එතකොට ගවුම 2XL 3XL වෙනකම් විතරයි රුපියල් 1000. 3XL වලත් ඉන රැලි කරලා ඕන නම් රුපියල් 1100ක් විතර වෙනවා ගවුම. මං හිතනවා මං සාධාරණ ඇති කියලා. මොකද ඔයාලටම තේරෙන්න ඇති දැන් අද රටේ තියෙන බඩු මිලත් එක ඇත්තටම රෙදි මිලත් වැඩි වෙලා තියෙන්නේ. මම මේ පෙන්නන විදිහේ ගවුම් උරපටි ගවුම් එක්ක සමන්ලා ස්ලීව් එක දාලා ඉතින් මේ විදිහට මහ ගන්න ඔයාලට පුළුවන්. අවශ්‍යම කෙනෙක් ඉන්නවනම් විතරක් WhatsApp එකට මැසේජ් දාන්න. මැසේජ් එකක් දාලා ඕඩර් එක දාන්න. මං හිතනවා ඇත්තටම මම මේ කියපු දේවල් ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔයාලා නිසා තමයි මට මෙච්චර ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් ඉන්නේ. මං කියන්නේ බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් ඔයා කරන වැඩේ හරියට කරන්න. එක ගවුම නම් දන්නේ මහන්න. ඒ මහන්න දන්න ගවුම හරියට මහන්න. මොකද මේ කස්ටමර්ට බොරු කරන්න එපා. ඉල්ලන දේම යවන්න. ඉල්ලන්න එයා ඉල්ලන පාට තියෙනවා නම් ඒ පාටින්ම යවන්න. වෙන පාටවල යවන්න එපා. මම ඔයාලට පෙන්නන්නේ කස්ටමර්ස් ෆීඩ්බැක්. කස්ටමර්ස් මට යවපු. ඉතින් මගේ page එකෙත් ඒ වගේම මේ YouTube channel එකෙත් මම ඔයාලට post දාලා තියෙනවා කස්ටමර්ස්ලාගේ ෆීඩ්බැක් බලලා order එකක් දාන්න පුළුවන්. ඉතින් ගොඩාක් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ Style with Leon YouTube channel එක subscribe කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඔයාලගේ යාළුවොත් මගේ YouTube channel එකට එකතු කරන්න. ඔයාලට පුළුවන් මට පුළුවන් විදියට මම ඔයාලට මිල අඩුවෙන් සාධාරණ මිලට ගවුම් ගෙනල්ලා දෙනවා. ඉතින් ඔයාලට මේ ෆීඩ්බැක් බැලුවොත් තේරෙයි ඇත්තටම මගේ ගවුම් වල මිල සාධාරණද නැද්ද කියලා. ඉතින් කරන දේ හරියට කරන්න. එතකොට ඔයාලට වැඩි වැඩියෙන් ඕඩර්ස් එයි. දුක් වෙන්න එපා ඕඩර්ස් නැහැ කියලා. කවදක හරි ඔයාට හොඳ තැනකට යන්න පුළුවන්. මාසෙකට ඔයාට හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මේ රෙදි බිස්නස් කියන්නේ. ඒක නිසා ඔයා දුක් වෙන්න එපා. කරන දේ හරියට කරන්න. එන්නේ එක ඕඩර් එක වුණත් ඒ එක ඕඩර් එකට ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ගමන හොර බොරුවක් නැතුව යන්න. අනිවාර්යයෙන්ම දවසක ඔයාටත් ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් ලැබෙයි. ඉතින් මට වගේම
බිස්නස් කරන හැමෝටම ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම ආයිත් ස්තුතිවන්ත වෙනවා. මේ YouTube channel එක හරහා මට ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් එනවා. ඉතින් මම ඔයාලට හොර බොරුවක් කරන්නේ නැති හින්දා තමයි ඔයාලා මට ඕඩර්ස් දෙන්නේ. ඉතින් ඒ ඕඩර්ස් දෙන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.